පසුගිය වැඩසටහන් කීපෙම කතා කරේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන විෂය සම්බන්ධව ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වෙන්නේ කොහොමද කියන සම්බන්ධව සහ කාලීන මාතෘකාවක් විදිහට අවසාන වශයෙන් තිබුණු උසස් පෙළ විභාගයේ මොරටු විශ්වවිද්‍යාලය හරහා කොහොමද ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වෙන්න මේ යෝග්‍යතා පරීක්ෂණයට කියන්නේ අනුලෝම භාවිත වෙන වචනයක ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට කොහොමද සූදානම් වෙන්නේ මොකක්ද කරන්නේ ඒ නිසා අපේ තව මම දන්න විදිහට මාසක විතර කාලයක් තමයි තියෙන්නේ ඒ යෝග්‍යතා පරීක්ෂණය බලන්න මොරටු විශ්වවිද්‍යාලයේ පරිපාඨමාලාව සඳහා ඒ නිසා ඔබ මෙම අපේ මේ ලෑන්ඩ්ස්කේප් විත් ප්‍රියංක channel එක subscribe කරලා තියාගන්න ඉදිරි මාසය ඇතුළත අපි සාකච්ඡා කරන්නේ බොහෝ වෙලාවට මේ කොහොමද මේ යෝග්‍යතා පරීක්ෂණයෙන් එතන ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් සමත් වෙන්න ඔබ මොනවද කරන්න ඕන ඔබ මොනවද දැනගන්න ඕන කියන ඒ නිසා අපේ වැඩසටහන subscribe කරලා ඔබගේ දරුවන් අතර share කරලා තියන්න. අපි අද කල්පනා කරලා කතා කරලා බලන්න ඕනේ ඩිසයින් විභාගයකදී මොනවද ඔබෙන් චෙක් කරන්නේ? එහෙම නැත්නම් මොනවද ඔබව කොහොමද ඔබව පරීක්ෂා කරලා බලන්නේ කියලා මේ යෝග්‍යතා පරීක්ෂණ. දැන් මොරටු විශ්වවිද්‍යාලය තුල තියෙන මේ යෝග්‍යතා පරීක්ෂණ ගැන පොදුවේ කතා කරොත් ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන මේ උපාධි පාඨමාලා තුන සඳහා ත්‍රිත්වය සඳහා අපි දකිනවා බඳවා ගැනීමේ පරීක්ෂණයක් එහෙම නැත්නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වෙනවා මේ යෝග්‍යතා පරීක්ෂණ වල හරය එහෙම නැත්නම් මොකද්ද මෙහි අරමුණ කියන එක බැලුවොත් දැන් අපේ පසුගිය වැඩසටහනදී කිව්වා අපේ ජීවිතයේදී ඔබ පාස් පහු කරලා තියෙන සම්දිස්ථාන කීපයක් විභාග රාජ්‍ය විභාග කීපයක් මේ විභාගය වෙනත් තාරක විභාගයක් කියන එකත් මම මේ වැඩසටහනදී පහුගිය වැඩසටහනේ හඳුන්වලා දුන්නා. ඒ නිසා මෙම වැඩසටහනදී පරීක්ෂා කරලා බලන්නේ ඔබේ මේ උපාධි පාඨමාලා සඳහා සුදුස්සෙක්ද? එහෙම නැත්නම් ඔබ මේ උපාධි පාඨමාලාවෙන් පස්සේ උපරිම ඵලදායීතාවයක් ඔබගෙන් ලැබෙයිද අදාළ වෘත්තිය සඳහා? මම ඉස්සෙල්ලා අදහස් කරපු වෘත්තිය කියන්නේ අපි බහුලව කතා කරන මාතෘකාව තියෙන ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා. නමුත් මගේ අරමුණ තියෙන්නේ මගේ වෘත්තිය ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන විෂයට කොහොමද මේක ફોකස් කරන්නේ මම නැත්නම් කොහොමද මේක දිශානුගත කරන්නේ කියලා වැඩසටහන අවසානයේදී එහෙම නැත්නම් මේ වැඩසටහන මාලාව අවසානයේදී ඔබගේ දරුවා එහෙම නැත්නම් ඔබගේ මිතුරා සොහොයුරා කොහොමද මේ වැඩසටහනට දිශානුගත කරන්නේ කියලා අභියෝගතා පරීක්ෂණය සඳහා ඒ කියන්නේ මේ යෝග්‍යතා පරීක්ෂණ තමයි විවිධ වචන පාවිච්චි කරාට මම එහෙම කරන්නේ ඔබට මේ වැඩසටහනේ තියෙන අරමුණ ඔබට මේ ටියුෂන් පන්තියක් කරන එක නෙවෙයි ඔබව දැනුවත් කරන එක මේ විෂය ධාරාව සම්බන්ධව ඒ තුලින් ඔබ කොහොමද නිපුණතා ඇති උපාධිධාරියෙක් බවට පත් වෙන්නේ කියන එක. ඩිසයින් විභාගයකදී ඔබ මොනවද චෙක් කරන්නේ මොනවද පරීක්ෂා කරන්නේ? කවුද ඩිසයිනර් කෙනෙක් කියන්නේ? ආකිටෙක්ට් වුණත්, ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් වුණත්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වුණත්, එහෙම නැත්නම් වෙනත් ඩිසයිනර් කෙනෙක් වුණත්, ප්‍රොඩක්ට් ඩෙවලොපර් කෙනෙක් වුණත් ඔබට තියෙන්නේ පෞද්ගලික පොදු අරමුණක් වෙනුවෙන් ඉදිරියේදී කරන නිර්මාණයක් එහෙම නැත්නම් ඉදිරියේදී කරනු ලබන යම්කිසි සේවාවක් සැපයීම කලින් අනුමාන කරලා ඒ සඳහා අවශ්‍ය කටයුතු ටික කරනවා. ඩිසයිනර් කෙනෙක් කියන්නේ ඇත්තටම අද පවතින සමාජයේ තියෙන යම් ගැටලු අනාගතය සඳහා විසඳන්නේ. දැන් අපි හිතමු ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ආකිටෙක්ට් කෙනෙක් වෙන්න යනවා. ඔබ ඒ බිල්ඩින් එකක් එහෙම නැත්නම් නිවසක් නිර්මාණය කරනවා. ඒ නිවස ඇතුලේ කාමරයක් නිර්මාණය කරනවා. අද පවතින දේ ප්‍රශ්න හඳුනාගෙන ඔබ නිවැරදි තීන්දුවක් අරගෙන නිර්මාණයක් කරනවා වෙනත් අයෙක් වෙනුවෙන්. කොහොමද ඒ විය යුත්තේ? එහෙනම් ඩිසයිනර් කෙනෙක් කියන්නේ අද පවතින ප්‍රශ්න ඉදිරියේදී කොහොමද විසඳන්නේ කියලා නිර්මාණ කරන පෙරගමන් කාර්යයක්. ඒ කියන්නේ අනිත් අය වෙනුවෙන් සිතන්න. අනිත් අය වෙනුවෙන් නිර්මාණය කරන්න. මේක පොදුයි. ඔය පොදු පරීක්ෂණ මම හිතන්නේ ත්‍රිත්වය සඳහා. එතකොට අනාගතය සඳහා නිර්මාණය කරන්න වර්තමානයේ ප්‍රශ්න හඳුනා ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබට ළඟ වෙනකොට එන සේවාදායකයෙක් එන ක්ලයන්ට් කෙනෙක් එයාගේ අවශ්‍යතාව කිව්වම ඔබ ඒක අහගෙන ඉඳලා ඔහුවත් නිවර්දි මාවතේ ඔහුට ඕන කටයුත්තට ඔබට කියපු කටයුත්තක් කරලා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
මේක තමයි එහෙනම් නිර්මාණ ශිල්පියෙකුගේ කාර්යය. මේක ගන්න පිළිමතව තමයි ඔබ සුදුසු කියලා පරීක්ෂා කරන්නේ. යෝග්‍යතා පරීක්ෂා. එතකොට එහෙමනම් මේ කරුණු සම්බන්ධව වර්තමානයේ ඔබ ජීවත් විය යුතුයි. එච්චර විතරක් නෙවෙයි. තාක්ෂණයත් එක්ක අනාගතය ගැන හිතන්න නම් වර්තමානයේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න නම් නිර්මාණ ශිල්පියෙක් විදියට, ඩිසයිනර් කෙනෙක් විදියට, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් විදියට, ආකිටෙක්ට් කෙනෙක් විදියට සොයන්න නම් ඔබට මේ වර්තමානයේ ඉඳන් පොඩක් අතීතය ගැන දැනුවත් වෙන්න ඕන. අපේ තිබුණු සම්ප්‍රදාය මොකක්ද? අපේ තියෙන මුද්‍රාවය මොනවාද? අපේ තියෙන දේශගුණයට එක ගැලපෙන්නේ කොහොමද? ඒක බිල්ඩින් එකක්, උද්‍යානයක්, ගාඩන් එකක්, ප්‍රොඩක්ට් එකක් තුනක් මේ සියලු දේට පොඩක් අපි ඉතිහාසය ගැන යම්කිසි දැනුමක් තියෙනවා. මොකද ඔබට යම්කිසි උදාහරණයක් අපි ගමුකෝ. කලයක් පිළිබඳව ඒකේ අමුද්‍රව්‍ය මැටි පිළිබඳව ඒක කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියන එක දන්නේ නැතුව ඔබට බෑ ඊට වඩා හොඳ නිෂ්පාදනයක් කරන්න තාක්ෂණය. දැන් මේක කරන්න යාමේදී යම් ගැටලු යම් අභියෝග වලට මුහුණ පාන. එතකොට එහෙනම් ඔබ පරීක්ෂා කරනවා ඔබට යම්කිසි ඉතිහාසය පිළිබඳ කරුණු ගැන නිර්මාණ ශිල්පියෙක් විදිහට අවබෝධයක් තියෙනවා. මොකද ඔබට වෙන්නේ අතීතයේ තියෙන දේවල් උපයෝග කරගෙන වර්තමානයේ තියෙන ප්‍රශ්නයකට අනාගත විසඳුමක් සොයන්න. මේක තමයි මූලික හරය ඩිසයින් විභාගයේදී පරීක්ෂා කරනු බලන්න. එතකොට දැන් මේකෙදී ඊට පස්සේ ඔබට යම්කිසි කාර්යයක් තියෙනවා අය 3ක 4ක කාලයක් ඇතුළතදී ඔබ ඔබ පරීක්ෂා කරන දේ ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඔබ චෙක් කරන දේ ඔබ පෙන්වන්න ඕනේ ඔබ ඒකට දක්ෂයි. එහෙම නැත්නම් ඔබ මේකට යෝග්‍යයි කියලා. කොහොමද මේක කරන්න වෙන්නේ? දැන් සමහර විභාග වලට නම් ලියනවා. රචනාවක් ලියනවා. කෙටි කතාවක් ලියනවා. චිත්‍රයක් අඳලා. මේක එහෙමද? මේකෙදී ඔබට සමහරලාට ලියන්න වෙනවා පොඩි දේවල්. සමහරලාට ඔබට නිර්මාණාත්මක වේග ඉදිරිපත් කරන්න වෙනවා තනි වචනකින් වෙන්න පුළුවන්. යම් කිසි චිත්‍රයක් විග්‍රහ කරන්න තනි වචනකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇඳලා පෙන්වන්නත් වෙනවා. දැන් මේ තවත් මේ පිළිබඳව තියෙන මතකටමක් තමයි චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනේද ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක්. එහෙම අවශ්‍ය නැහැ. දැන් ස්කෙච් එකක් කරන්න එහෙම නැත්නම් යම්කිසි වර්ණ වලින් යම්කිසි අපි කියන ටච් අප් එකක් දීලා යම්කිසි අදහසක් ඉස්මතු කරන්න ඔබ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනේ නැහැ. හැබැයි සමහරවිට ඔබ චිත්‍ර ශිල්පියෙක් කියලා හඳුනගන්නෙත් ඔබ මේ වගේ කරුණකට තමයි. මේ නිසා තමයි මම කලින් වැඩසටහනේදී කිව්වේ ඔබ මේ සඳහා යම්කිසි පුහුණුවක් ලැබිය යුතුයි. මේ පුහුණුවක් ලබන්නේ පන්තියකට ගිහිල්ලාද සම්මන්ත්‍රණයකට ගිහිල්ලාද ඔබ තනිවද එහෙම නැත්නම් ඔබ කණ්ඩායමක් එක්ක එකතු වෙලාද කියන එක තීරණය කරන්න ඕන ඔබේ හැකියාව සහ ඔබේ අවශ්‍යතාවය. ඒ කෙසේ වෙතත් ඔබ පොඩ්ඩක් පුහුණු වෙන්න ඕන. මොකද ඔබ අතීතය ගැන දැනගෙන හිටියත් වර්තමානයේ ප්‍රශ්න අඳුරගත්තත් අනාගතය සඳහා ඔබට විසඳුම් තිබුණත් ඔබ ඒක ප්‍රසන්ට් කරන්න ඕනේ. ඔබ ඒක ඉදිරිපත් කළ යුතුයි. නිර්මාණාත්මකව. එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියෙක් වෙන්නේ නැහනේ. ඔබ මේක ලියලා රචනාවක් වගේ තියෙනවනම් නේද? ඔබ මේක චිත්‍ර ශිල්පියෙක් වගේ ඇඳලා පෙන්නන්න ඕන නම් ඔබ එහෙනම් චිත්‍ර ශිල්පියෙක්. එහෙම නැත්නම් ඔබ කතා රචකයෙක් වෙනවා. මෙතෙන්දී එහෙම නෙවෙයි. ඔබට අවශ්‍ය දේ වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවය පෞද්ගලික හෝ පොදු අවශ්‍යතාවයක් නිර්මාණයක් තුළින් එළි දක්වන්න නම් ඔබට ඒක හේතු ගැන්වීමේ හැකියාව තියෙන්න ඕන යම්කිසි නිර්මිත මාධ්‍යයක්. ඒක මොඩලයක් හදලා වෙන්න පුළුවන්. ඒක ඇඳලා වෙන්න පුළුවන්. ඒක පරිගණක ආශ්‍රයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේ කරුණු ටික තියෙනවා. එතකොට එහෙනම් ඔබට මේ කරුණු සඳහා යම් කරුණු අවශ්‍ය වෙන්න පුළුවන්. මම සරල උදාහරණයක් කියනවා. ඔබට යම් කිසි දෙයක් ඇඳලා පෙන්නන්න ඕන නම් ඔබට ඒක පැන්සල් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එතකොට සමහර හතේ ගෑවෙන නැති මාධ්‍ය පාවිච්චි කරන්න ඕන. මොකද මේ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර ටික එකට එකතු කරන් පස්සේ ඒක බලන කෙනා ළඟට යනකොට ඔබ කරපු නිර්මාණය මෙතන තියෙනවා. මොකද මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම මේ යෝග්‍යතා පරීක්ෂණ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක. ඒ නිසා ඔබ දන්නවද මම අද කියන්නම් මූලිකම දෙයක් මේ පැන්සල පිළිබඳව පැන්සල් ඉතිහාසය ඉතින් හරියට ලෑල්ල පිළිබඳව ඔබ දැනගෙන ඉන්න ඕන. නමුත් මේ පැන්සල් ඔබේ මේසුඩ තියෙන ඔබේ පෙන් හෝල්ඩර් එකේ තියෙන පැන්සල් ගැන ඔබ හිතලා බැලුවද මොකක්ද මේකේ ගහලා තියෙන මේ අකුරු වල වටිනා HP hardness
බ්ලැක් ගතිය හා හાર્ඩ්නස් ගතිය HP සමානයි. HP එක H එක B. සමහර පැන්සල් 2B 4B 6B කියලා තියෙනවා. එතකොට ඒ වගේම H කාණ්ඩයේ 2H 3H කොහොම තියෙනවා. එතකොට හાર્ඩ්නස් ගතිය වැඩි වෙද්දී පැන්සල් එක සියුම් ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ රේඛාව සියුම් වෙනවා. එතකොට ඒ වගේ පැන්සල් පාවිච්චි කරන්නේ සර්වේ ප්ලෑන්ස්, ඉන්ජිනියරින් ඩ්‍රොයින්ස් වගේ දේවල් අඳින්න. හැබැයි බ්ලැක් ගතිය වැඩි පැන්සල් තමයි ඩිසයිනර්ස්ලා පාවිච්චි කරන්නේ. ඇයි මම කිව්වේ ඔබගේ අත ඔබට ඕන විදිහට හසුරුවලා ස්කෙච් එකක් කරලා ඔබගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්, ප්‍රසන්ට් කරන්න පුළුවන් ඔබගේ සේවය ලබා ගන්න තැනකට මේ අවස්ථාවේදී ඔබගේ එක්සැමිනර් ඔබේ විභාගය කරනවා. මෙන්න මේ නිසා මේක මේ අඳින විභාගයක් නෙවෙයි, ලියන විභාගයක්වත් නෙවෙයි. හැබැයි ඇන්දත් ලිව්වත් දෙකේදීම ඔබට සිද්ධ වෙනවා ඔබ නිර්මාණශීලී පුද්ගලෙක් කියලා පෙන්වන්න. මොකද දවසක ඔබට සිද්ධ වෙන ඔබ වගේ කට්ටියත් එක්ක යම්කිසි තරමක යෙදෙන්න. ඔබට ඔබේ වෘත්තිය කරගෙන යන්න. මම කියන්නේ තරගයක් කියන්නේ මේ දන්ද සටනක් නෙවෙයි. නමුත් අපි සරල භාෂාවෙන් කිව්වොත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක මත වැඩ කරනවා. නැත්නම් කන්සල්ටන්සි කරන අය අතර වඩාත් හොඳ කෙනාට තමයි සේවය ලබා ගන්න ඉන්නේ. එහෙම නැත්නම් වඩාත් හොඳ කෙනෙක් අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ තුළ සියුම් එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා තමයි. උදාහරණයක් විදිහට අපි කිව්වොත් බිල්ඩින්ග්ස් ගත්තොත් ටෙල්ස් පිළිබඳව දක්ෂ අය ඉන්නවා, නිවාස නාගරික නිවාස සම්බන්ධව දක්ෂ අය ඉන්නවා, වෙනත් සංකීර්ණ සම්බන්ධ දක්ෂ අය. ඒ වගේ ඥාන කර්මය සඳහා මෙවැනි විවිධ නිර්මාණ ශිල්පීන් වල සමහර සියුම් විභේදන අනාගතයේදී ඇති වෙනවා. ඔබ වෘත්තීය ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වුණා, චාටර්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් වුණා. ඉතින් මම කියන්න උත්සාහ කරුවේ කොහොමද මේ විභාගයේ මූලික හරයන් තියෙන්නේ, කොහොමද ඔබ ඒක ප්‍රසන්ට් කරන්න ඕන කියලා මේ වැඩසටහන. ඒ නිසා අපේ වැඩසටහන සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉදිරියේදී අපි ළඟ වැඩසටහන් කීපයක් කරනවා විභාගය දක්වා. විභාගයේ යම්කිසි කාලවකවානුවක් තියෙනවා අපි වැඩසටහන් නොකළ යුතු. ඊට කලින් මේ යම් උදාහරණ සහරහා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට කොහොමද මේ මූලික කරුණු තුනේ ඔබගේ විභාගය එහෙම නැත්නම් මේ ටෙස්ට් එක ජයග්‍රහණය කරගන්න පුළුවන්. එහෙනම් බෙහෙවින් ස්තුතියි. අද වැඩසටහනටත් එක්ුණාට අනාගතයේදීත් අපි සමග එකතු වෙලා ඉන්න. මේ උද්‍යාන විද්‍යාඥයෙක් වෙන්න කොහොමද කියන වැඩසටහනට අපි ඔබව යොමු කරගෙන යනවා ඊළඟ වැඩසටහනේ.